ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ තවමත් බොහෝ දෙනා නොදන්නා සුන්දර ගම්මානයක සිට අපගේ ගමනේ ආරම්භය මෙලෙස තිකහරිනවා. ඒ නැගෙනහිර අවසාන ගම්මානය වන පානමයි. පානම පිහිටා තිබෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ. මුහුද, කැලෑව සහ ස්වභාවික පරිසරය අතර පිහිටා ඇති මේ ගම්මානය සොබා දහමට ආදරය කරන අයට විශේෂ ස්ථානයක්. පානම අවට ප්‍රදේශය ස්වභාවික සුන්දරත්වයෙන් පිරිපුන් ප්‍රදේශයක්. මෙහි එක් අන්තයක පිහිටා ඇති කුමන ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ කුරුළු සංචාරක ස්ථානයක්. මෙහි ජනතාවගේ ජීවිතය කෘෂිකර්මාන්තය සහ මසුන් මැරීම වටා හැරේ. සරලකම් ජීවිතය සහ සාම්ප්‍රදායික සංස්කෘතිය මෙහි තවමත් සුරක්ෂිතව පවතී. මේ සංචාරයේදී අපට දැනගන්නට ලැබුණු තවත් විශේෂ කරුණක් නම් පොතුවේල් සිට කුමන දක්වාත් අම්පාර ගොවි ජනපද හරහාත් අමුතු ආලෝක සහ අඳුනන් නොගත් පියාසර වස්තු ගැන ප්‍රදේශීය කතාබහ අදටත් අහන්න ලැබෙන බවයි. විද්‍යාඥයන් කියන විදිහට වෙදර් බැලුන්ස්, ඩ්‍රෝන්ස් හෝ දෘශ්‍ය භ්‍රමණ වැනි ස්වභාවික හේතු මේ දර්ශනවලට හේතු වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ මේ ප්‍රදේශයේ ජීවත් වුණ ජනතාව තුළ ඇත්තේ මෙම කතා පිළිබඳව බියක් පමණක් නොව සංස්කෘතික මතකයක් වගේම අත්දැකීම් වල කොටසක්.